අයුබෝවන් අන්න ඉතින් රයිට් විතින් ටික YouTube channel එකෙන් අපි ආව සිරිපාදේ අපි බස් නැවතුම් පොළ පහු කරලා කිලෝමීටරයක් විතර එනකොට අපිට හම්බෙනවා ජම්බෝල ගහයට කියලා පළවෙනි අම්බලම තමයි අපි පළවෙනි නවතැන්පළ. ඉතින් ඔයාලට ඇවිල්ලා මෙතන නිදහසේ කාලා බීලා හොඳ කෑම බීම උනත් තමන්ට ගන්න පුළුවන්. මෙතන පුංචි කඩයක් තියෙනවා. ඔයාලා ගේන කෑම වලට අමතරව ගන්න වෙන නම් එහෙම නැත්නම් කෑම ගේන්න බැරි වුණා නම් මෙතන තියෙන පුංචි කඩයක්. ඒ කඩෙන් ඔයාලට කෑම ගන්න පුළුවන්. මෙතන හරිම නිස්කලංක තැනක්. ඔයාලට ඇවිල්ලා මෙතන නාන්න පුළුවන්. මොකද ඇති වෙන්න වතුර තියෙනවා. ඔයාලා ගේන කෑම ගෙනල්ලා කාලා නතර වෙලා යන්නත් පුළුවන්. මොකද මේ තැන නවාතැන් පහසුකම් තියෙනවා. හරිම හොඳ පිරිසුදු වටපිටාවක් තියෙන්නේ. ඉතින් මේ තැනට ඔයාලා එනකොට ඒ ගේන ප්ලාස්ටික් බෝතල් පොලිතින් බෑවම ඒ දේවල් ආය අරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙම නැත්නම් මෙතන තියෙනවා කසල බඳුන් ඒවට දාන්න අමතක කරන්න එපා. ශ්‍රීපාදේ ආවා. අපි ආවේ හැටන් පැත්තෙන් නෙවෙයි. මේ කොහෙද යන්න කොහම? කුරුවිට එරත්ත පාර. ඔව් මේක කුරුවිටට ඇවිල්ලා එතනින් එරත්ත පාරේ එන්න ඕන. මේක හරිම පහසුයි. ඒ වගේම මේ හරිම නිස්කලංක තැනක්. නිදහසේ එන්න පුළුවන්. ලොකු ගල් පර්වතයක් තියෙනවා. පේනවනේ මේක මේ අර කැමරාවෙන් මෙහෙම වීඩියෝ කරාට මේක ලොකු පර්වතයක්. මේක තමන්ගේ දැසින් දකින්නකොට හරියටම පැහැදිලිව දැක ගන්න පුළුවන්. ලොකු ගල් පර්වතයක් තියෙන්නේ කන්දක්. මීදුම පාත් වෙලා තියෙන එකට හරිම ලස්සනයි නිස්කලංක තැනක්. මේ පේනවනේ කිසිම මිනිසෙක් නැහැ. එනවනම් මේ පැත්තෙන් එන්න පුළුවන් නිදහසේ. දැන් අර හැටන් පැත්තෙන් එනවනම් තදබදේ වැඩි. ඒ වගේ මේ පඩිපොළ නගින්න හරි අමාරුයි. මේ පැත්තේ නිස්කලංක තැනක්. මේ අනුපම සහෝදරයා. අනුපම මොකක්ද කියන්නේ ওই ටිකම තමයි. ඔව්. ඇත්තරම පඩිපෙල් උනත් අවුලක් නැහැ. ලස්සනට ඉන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන් දියසේවල එහෙම තියෙනවා. පරිස්සමෙන් එන්න ඕන. අනිවාර්යෙන් කුරුවිට එරත්ත පාරෙන් එන්න. ආවොත් ගමන ෂුවර්. ගමන ෂුවර්. සීතලයි. හලෝ ගයිස්. පේනවනේ? හයි ගයිස්. අපි ඇවිල්ලා ඉන්නේ. ඉස්සරහට බලන්න පුළුවන් කන්ද පේනවා. අපි ගිරි දූර්ග වන දූර්ග පහු කරමින් දියඇලි ගංගා පහු කරමින් වනසත්තු වනසත්තුත් හිටිය. ඉතින් අපි ආවේ කොහෙද පාර? කුරුවිට එරත්ත පාරේ. කුරුවිට එරත්ත පාර. මට ඔක්කොම මතක නැහැ හැමතිස්සෙම. ඒ පාරෙන් අපි ආවේ මාර කට්ටක් තියෙනවා. ඒ කියන්නේ හැබැයි කට්ටට වඩා පාට්ට සුපිරි. හැටන් පැත්තෙන් ඇවිල්ලා නල්ලදන්නේ පැත්තෙන් එනවට වඩා මේ පැත්තේ ටිකක් දුරයි. එකට එකක් දුරයි. අපිට ආරංචි උනේ නල්ලතන්නේ පැත්තෙන් කිලෝමීටර් 7ක් තියෙනවා කියලා. කිලෝමීටර් 7යි. ඔව් මෙහෙන් 14ක් තියෙනවා. 14ක් දෙගුණයක්. දෙගුණයක් දෙගුණයක්. ඔව් ඉතින් දැන් ඔයාලට පෙන්නන්නම්. සිරිපාදේ ගාන්ටාර සද්ද ඇහෙනවා. මේ තියෙන්නේ ඔය ලයිට් එලියක් පේන්නේ. ඒ ලයිට් එලිය සිරිපාදේ. අපිට මෙතන ගාන්ටාර සද්ද ඇහෙනවා. මේ තියෙන අපි ආපු මග. මේ තියෙන පඩිපොළ. ලොකු බෑවුමක් තියෙන පල්ලෑ. මෙන්න මෙතනින් තමයි අපි ආවේ. පටු පාරවල් තියෙනවා, වංගු තියෙනවා, පොඩි පොඩි දොළවල් තියෙනවා, පුංචි පුංචි සත්තු ඉන්නවා, රැහැයියෝ වගේ කෑ ගහන සද්ද ඇහෙනවා. අවුලක් නැහැ. අපිට දිවියෙකුත් හම්බුණා. අපි යාළුවා ලයිට් තියෙනවා. බය වෙන්න එපා. එන්න පුළුවන්. එන්න පුළුවන් ලයිට් තියෙනවා. බය වෙන්න නැතුව එන්න. කිසිම සතෙක්ගෙන් හානියක් නැහැ. වීඩියෝ එක පෙනුන්නේ නැතුනොත් සවුන්ඩ් එක තියෙනවා. ඒ නිසා බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම ලයිට් එක හැම තැනම ලයිට් තියෙනවා. ඒ නිසා මේ කුරුවිට එරත්ත පාර කියන්නේ අනිවාර්යෙන් ලයිට් තියෙනවා. ලයිට් නැති වෙන්නේ නැහැ. ලයිට් නැතිනොත් අපිට කතා කරලා කියන්න. එච්චරයි. අනිවාර්යෙන්. මොකද්ද කියන්න ඕනේ විශේෂයෙන් මේ කිසිම අනතුරක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. එන්න පුළුවන්. මේකේ ලස්සන තැන් තියෙනවා. අර එහා පැත්තේ හැටන් පැත්තෙන් එනකොට වඩා මේ පැත්තේ ලස්සන තැන් මාර විදිහේ තියෙනවා. ලස්සන කඳු තියෙනවා, දියඇලි තියෙනවා, ගොඩක් තියෙනවා. එහෙනම් හම්බෙමු. ජයවා. ඔන්න අපි කැලේ මැදින් සිරිපාදේට යනවා.
අපි ආපු පාර තමයි මේ මේ තියෙන තියෙන්නේ. අපි ආපු පාර. ආපු පාර. ඉතින් අපි දෙන්න යන්න තියෙන තව ගොඩක් දුර ගාන්ටාර සද්ද ඇහෙන උඩ. ගාන්ටාර සද්ද ඇහෙනවා. තව කිලෝමීටර 1කමාර දෙයක් විතර වගේ ඇති. දැන් 2යි 39ද? 2:39. 2:39 වෙලාව. හම්බෙමු. ඔන්න සිරිපාදි ගමන. තව ටිකයි තියෙන පඩිපොලේ. අයියෝ. නෑ අපි ෆිට් එක යනවා. ඉතියවුලක් නෑ. ගැම්මක් තමයි. පෙනුම් නැතුනාට අපි පේන්නේ නැහැ. නමුත් නෑ පේනවා අපි දැන් පේනවා. ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ සමනල කන්ද අඩවියේ හරිම තැනකට. චූටි තැනක් තව පොඩ්ඩ දුරයි. තව මීටර 500ක් විතර තව තියෙනවා. මීටර් 500ක් වගේ තියෙන්නේ. අපි ගේ මත්තරී නෑ. එනවා. nothing game. ඔයාලට මොනවද කියන්න තියෙනවද කියන්න. මටද එකනේ ආශිර්වාද ලයිට් එකක් ගැහුවා. හරි තව හරි ටිකයි අපි තියෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු. මේ දාගන්න පවර් බැංක් එක දාගත්තා දැම්ම. හරි බා. තව පොඩ්ඩයි උටි. තව පොඩ්ඩයි. ඔන්න අපි සිරිපාදේ ආවා. කොහොමද වීව් එක? බලන්න කොහොමද කියලා. ෆෝන් එක වටනොත් ඉවරයි නේ. මන්න දැන් ෆෝන් එක ඔන් කරන්න. මාර ලස්සනයි. හරි ඉරාන්. ඉර උදව් හරි. හරි ඉර උදව්. ඔව්. සිරිපාදේ ගමන. තව ටිකයි උඩට තියෙන්නේ. දෙදස් 26 අවුරුද්ද මේ දිනක වගේ 2027ත් නැගින්න පුළුවන් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. නේ. මගේ බෑග් එක. What's Roki 60 gun? Okay, it should come in 3 more minutes. 6 වලට හොඳ shot එකක් ගන්න. Save the day. Your red or save the day. Every time I paused, I did. That's good. I have seen one in Madhusila. Look like මේ වගේ වෙනවා. ඊටත් වඩා වෙනවා. And that hyped up. Drone that. Yes. Sun's coming out. And the sound. The sun will come out. You know the song, the sun will come out. Today. No, only for the sake of this concert.
so able to only wet wash. This at least you can do. සිනමැටික් එකක් ගමු. සිනමැටික් එක. හරිනේ. ඇඟිලි හිරි වැටෙනවා බා. සීසල් Where's Cameron? Rufus mom. Is he feeling okay? He said he was not feeling well from Wednesday. Yeah. You see the red dot? අර කෙලින් ඉන්නේ ඒ සම්මේ තමයි red dot එක. මේ දැන් නම් රිදෙනවා කකුල. Yes. No music, okay, in the bus. Silence. No, we can silence. Huh? No, no. මාර්දුකක් ඉන්න. හැබැයි දැන් දැක්කවා ඉන්නෝ. ඔව් ගන්න වීඩියෝ එකක් ගන්න. මොකද? ඔය වීඩියෝ කරනවනේ බා. ඔව් බං. ඔව්. හරි දැන් යන්න. සිරිපාදේ